යාළුවේ ඉතින් අදත් ලුණුගල තියෙන තවත් ලස්සන තැනකට තමයි අපි යන්න හදන්නේ. අද මාත් එක්ක ඉන්නවා යන්න මිතු ඉන්නවා. ඉතින් අපි කොහෙද යන්නේ? අද යන්නේ පූවැල්ල. අද යන්නේ පූවැල්ල බලන්න. ඉතින් යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ පූවැල්ල බලන්න යන්න කියලා. ඉතින් අපි යමු. ලොකේෂන් එක දාගත්තද? ඔව් කිලෝමීටර් 3ක් තියෙනවා. ලොකේෂන් එක දාගත්තා යා. ඉතින් ඔන්න දැන් අපි සෝලන්ස් පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් ලුණුගලි දැන් එනකොට කිලෝමීටර් කීයක් වගේ එනවද? දෙකක් තුනක් වගේ. දෙකක් දෙකමාරක් වගේ එන්න ඕනේ. ඇවිල්ලා සෝලන්ස් කියලා පාරක් තියෙනවා. ඒ පාරේ තමයි උඩට යන්න ඕනේ. මේ හරි ලස්සන රොබලෝසින් කැලලා තියෙනවානේ. උඩට මේ වෙකල් තියෙනවා. ගස් ගොඩක් තියෙනවා. ගස් ගොඩක් තියෙනවා. ඉතින් අපි උඩට ගිහින් බලමු. සෑම දුෂ්කර පාරක් අවසානයේ මොකද තියෙන්නේ? සුන්දර ගමනාන්තයක් තියෙනවානේ. ඒ කියන්නේ සෑම දුෂ්කර පාරක් අවසානයේ සුන්දර ගමනාන්තයක් තියෙනවා. ගිහින් බලමු. පාර නම් දුෂ්කරයි පුතා ඈ. කමෙන්ට් එකක් දාලා කිව්වා මල්ලිට බොහොම පිං. අපි යනවා තාම ගමනේ. පාර නම් දුෂ්කරයි. දුෂ්කරයි නමුත් ලස්සනයි. අපි සෑහෙන දුරකට ආවා. මුත් ලොකේෂන් එක ට්‍රැක් වෙනවනේ. පෙන්වන්න නැහැ. එහෙම ගියේ නැහැ. ලොකේෂන් එක සෙට් වෙන්නේ නැහැ හරියට. මොකද කරන්නේ? මෙතන පාරක් නම් තියෙනවා එහා පැත්තට නේ. ඔව් එහා පැත්තට පාරක් ඇටලා. මේ පාරේ යමන්ද බලන්න. ඒ පාරේ යම් බා. යන්ද? යා. මේ පාර ගිහින් බලමු එහෙනම්. තමයි තියෙන්නේ. ඒක තාතයි නේද? සුපිරි ඇඩ්වෙන්චර් ආතල්ලයක් තියෙන්නේ. පල්ලම කැන්න තියෙන්නේ. නැද්ද මිතු? මාර ඇඩ්වෙන්චර්. පූවැල්ල බලන්න එනවා නම් මේ විදිහ ආතල්ලෙක්වත් ගන්න පුළුවන් හැබැයි. පල්ලමක් තියෙන්නේ. තනිකර පල්ලමක්. උන්න ඉතින් කොමින් හරි ඇල්ලකට ආවා. වතුර නැහැ. මෙන්න මේ කන්දෙන් තමයි ආවේ. උඩින් බහගෙන ආවේ. එල්ලිනෝ තත්තේ ඉන්නලා. එල්ලිනෝ තත්තේ ඉන්න වතුර නැහනේ. වතුර අඩි. වතුර මදි. කොමින් හරි පූවැල්ලක් දන්නේ නැහැ ඇල්ලකට ආවා. නැද්ද? ඔව්. ඇල්ලකට ආවා පූවැල්ලක් දන්නේ නැහැ. පූවැල්ලක් හොයාගන්න නැහැ. ඩයිඩි. මෙතනත් වෙනම වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. ඉතින් වීඩියෝ කට්ටියක් දාන්න බලන්න. පූවැල්ලට එන්න ඉන්න කට්ටිය කියන්නේ ලොකේෂන් බලන්න එන්න එපා. දන්නේ කෙනෙක් ඉන්නවා නම් අතන අහන් එන එක හොඳයි. ඒක වෙනම වයිබ් එකක් තියෙන මෙතන. බා. මේ හරි තියෙන ගුහාවක්. අතුලට යන්න බෑ. ඕකේ යක්කෝ ඉන්න තියෙන්න ඇතිනේ. මෙන්න වතුර නැහැ. එල්නිනෝ තත්ත්වය ඉතින් මං හිතන්නේ මේක තමයි පූවැල්ල කියලා දාලා තියෙන්නේ. ඉතින් එල්නිනෝ තත්ත්වයක් එක්ක වතුර හිඳිලා තියෙන්නේ. ඇත්තටම කියන්නේ කනගාටුයි වතුර නැහැ. අපි එනකොට වතුර නැහැ. ඉතින් වතුර තිබ්බනම් හරි ලස්සනට තියෙයි කියලා හිතෙනවා මේ ප්ලේස් එක. හරි ලස්සනයි වතුර තිබ්බනම්.
අපි බලමු. වතුර පිරෙන කාලයක් එයි මේ වගේ. Jual madam ඉතින් ඔන්න අපේ ගමන ඉවරයි. තවත් ලස්සන තැනකින් අපි හම්බෙමු. ඉතින් ෆලෝ කරලා තියාගන්න මේක අස්සර පේජ් එක. follow ගන්න. ෆලෝ ගන්න. ජය වේවා.